මේ නාට්‍ය පහම බැලුවා. හෙට තිබ්බනම් හෙටත් එනවා. මම කියන්නේ මොනවාතාව මේ පුතාත්තාව මේ නාට්‍ය පහම තාම සතුටින් රස විඳලා මම හිතනවා මේ අපේ මේ නළුවන්ට අර සෙනග අඩුනවා මම දන්නවා මා චුට්ටියට නාට්‍ය කරලා දෙනවා සෙනග අඩුනහම නාට්‍ය කරලා අමාරුයි. නමුත් මට හිතුණා ඒගොල්ලන්ට දැනුණා අපි ආසාවෙන් බලන් ඉන්නවා. ඒක ඒගොල්ලන්ට ඉෆෙක්ට් මේ ෆීල් වුණා කියලා මට තේරුණා. මොකද අපි ඇස්පිල්ලම් ගහන්න නැතුව බලන් හිටියා මේ පොඩියා. මේ මට කියන්න තියෙන්නේ දැන් අපි ඇත්තටම අර මහත්ය කීප එක හරි චිත්‍රපට බලන්නේ නැහැ, ටෙලි නාට්‍ය බලන්නේ නැහැ, රූපවාහිනිය දැන් අපි ප්‍රවෘත්ති බලන්නේත් නැහැ. අපි නාට්‍ය බලන්න ගියාම අපිට නාට්‍ය බලන්නත් නැහැ. මොනවද වෙන්නේ කියන එක. ඒකට එහෙම වෙලාවක මේ වගේ නාට්‍ය ටිකක් මෙහෙම සංරක්ෂණය කරලා දන්නවා මේක දුෂ්කර කාර්යයක්. මේ දුෂ්කර කාර්යය මේ අයත් එක්ක මේ දුෂ්කර කාර්යයේ යෙදෙන එක ගැන ඉතාම සන්තෝෂයි. මගේ ආරාධනය ලබන අවුරුද්දේ මේ පහම මේ විදිහට කරන්න සෙනග ගෙන්න ගන්න පුළුවන්. මොකද මම ගිහිල්ලා මම ටිකට් එක මම දාපුවාම මගේ ඔෆිස් එකේ දැම්මා නිකමට. හැමෝම ඇහුවා මේ කවද්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒ අර මේ වැස්ස තිබුණ තත්ත්වයක් ඒවත් බලපෑව මිනිසුන්ට දැන් ප්‍රචාරය වුණේ නැහැ හරියට. අපි ඊළඟ මම මගේ පැත්තෙන් මම දෙන්න පුළුවන් උපරිම ප්‍රචාරය දුන්නා. අපි ඊළඟ සැරේත් ඔය විදිහටම කරමු කියන ආරාධනය දිනා. ඒ වගේම මේ අයට මම ඇත්තටම පිළිගන්නවා ඔයගොල්ලෝ කරන්නේ තාම සත්කාරයක්. මේක ලේසි නෑ වෙන රස්සාවක් වගේ නෙමෙයි. මේක හරිම අමාරු කාර්යයක්. දරාගෙන මේ රංගන ශිල්පියෝ අතිශය රසවින්ද රංගනය ඉදිරිපත් කරා. අපිට සතුටු කරා. අපිට අලුත් තැනකට අරන් ගියා. අපිට හිතන්න මතන දේවල් ඇති කරා. ඒකද බොහොම සන්තෝෂයි. බොහොම ස්තුතියි අපිව රසවත් කරාට. නැවතත් මේ විදිහටම අපි ලබන අවුරුද්දේ මේ විදිහටම කරමු කියන ආරාධනය ආයෙ කරනවා. අපි ආයෙනවා. ඔයාගේ ඩ්‍රාම ෆෙස්ටිවල් එකේ ඇත්තටම බලාපොරොත්තු වුණා මම පහම බලන්න. අවාසනාවන්ත විදියට වේටිං ෆෝ ගොඩෝ අපිට මිස් වුණා. මමයි බෙරිඳයි අපි ඉතිරි දවස් 4ම ඇවිල්ලා ඩ්‍රාමාස් 4ම බැලුවා. චූටියට පොඩ්ඩක් කලාව ගැන දන්න කෙනෙක් ඉතාමත් කුඩාවට අකිලත් එක්ක ගත්තොත් නිකන් මේ මහා ගඟකුයි දිය බිඳුවකුයි වගේ විදියට දැන් ඔඩියන්ස් එකේ ප්‍රේක්ෂකයෝ නැත්තම් පොඩි ඇඟට අමාරුයි මේ ඇක්ට් එක දෙන්න. ඒ වුණාට දැන් ඔබ සතුව ඉන්න මේ ඔබේ රංගදරයන් ඒක මේ අඩුපාඩුවක් තියෙනවා කියලා පේන්නේ හිතට ගන්නෙ නැතුව ඒක දරාගෙන රංගනය කළා. ඇත්තටම ඒකට අපි මේ අර උඩ පැනලා විසිල් ගහලා අප්පුඩි ගහන්න ඕන වැඩ. අරකට පොත්පත් වලින් ඉගෙනගත්ත දේවල් විෂයානුබද්ධව ඉගෙනගත්ත දේවල් මේ සමහර මේ නම් තියෙන නාට්‍ය අපි දැකලා තිබිච්චා. ආයිත් සරයක් ඇත්තටම පර්ෆෙක්ට් විදියට දැක්කේ මේ අද සහ මීට කලින් දවස් 4ක ඔබේ වලේදී. හරි දැන් අපි අඳුරගන්නේ. එතකොට ඇත්තටම මේ තව කාරණයක් අදහන දේ තමයි මේ අපේ රටේ නාට්‍ය කලාව. අපේ රටේ නාට්‍ය කලාව මතක තියාගන්න මේක නැති වෙන එකක් නෙවෙයි. කොයියම්ම විදියක හරි ඔබ වගේ නාට්‍යවේදින් ඉන්න තාක්කල් මේක රැඳෙනවා. ඒක තුල ඔබේ නම ලියවෙනවා ඉතාම රන්නකුරෙන්. මොකද ඇත්තටම මේ අපි අප්පුඩි ගහනකොට මතක තියාගන්නවා කියලා අපි අප්පුඩි ගැහුවට ගහනකොට මෙතන නැති පිරිසගේ අවකාශයෙන්ුත් ඔබට අප්පුඩි ඇහෙනවා මතක තියාගන්න. ඒක නිසා ඔබ ළඟ ඉන්න මේ දක්ෂ අය ඇත්තටම දැන් ඊයේ අපි ජපන් නාට්‍ය වල බැලුවා. ඇත්තට මීට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි ඒ අයගේ තිබිච්ච ඒ රංගනය සහ ඒකේ තිබිච්ච වෙනස් පරංගනයක්නේ. ඒ තිබිච්ච කුසලතාවයන් ඇත්තටම අගය කරන්න ඕනේ. එතකොට අපි ඊඩිපස් ජුලියස් සීසර් බලද්දි ඊඩිපස් එකේ අපි ඔබගේ රංගනයත් ලස්සන රංගනයක් දැක්ක. ඇත්තටම හරිම සතුටින් දැන් මෙතෙන්ට ඇවිල්ලා අපි හරිම සතුටින් යන්නේ. මොකද මම මේ වෙද්දි ගීත අහන එක, ටෙලි නාට්‍ය බලන එක, චිත්‍රපටි බලන එක නවත්තලා තියෙන්නේ ලංකාවේ. ඒක ඔක්කොම නවත්තලා ඔබ ළඟට ආවේ ඇත්තටම දහසක් බලාපොරොත්තු තියාගෙන. මොකද අපිට ඕනේ අර මේ ආනන්දෙන් ප්‍රඥාවට යන්න. ඇත්තටම මම නම් කියන්නේ මම පුද්ගලිකව සහ මගේ බිරිඳත් එහෙම වෙන්නේ නැති. මේ ආපු හැමෝම එහෙම වෙන්නේ නැති. අපි ඇත්තටම මේ අපේ ජීවිතේට පුදුමාකාර ආනන්දයක් ලැබුවා. ඔබේ මේ නාට්‍ය වලින් මේක නවත්තන්න එපා. හැමදාම ඔබ වෙනුවෙන් ඉන්න ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ අය නොසැලී ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ අකිල ඉන්නවා කියලා. හරිද? නොසැලී ඉන්නවා. ඒක තමයි අකිල. Thank you. එක්ස්ප්‍රෙෂන් එකක් අපිට දෙනවා. ඒ කියන්නේ අර ඩ්‍රාමා එක බලනකොට ගොඩක් මේ අපිට ඉනි ගන්න දෙයක් තියෙනවා කියලා මට හිතුණා. අනිත් එක දැන් අර
ඔබතුමා කරන විග්‍රහය ඒක නිසා අපිට සෑහෙන්න තව අවබෝධයක් හම්බුණා. ඒකත් ඇත්තටම ගොඩක් වටිනවා. මොකද අපි සාමාන්‍ය නාට්‍ය බලනකොට ඔය වගේ අපිට කමෙන්ට් එකක් හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් ඒකෙත් අපිට ලොකු පිටිවහලක් වුණා. මම හිතනවා මම වගේ අයට මේ ළමයික තේරුම් ගන්න මොන වගේ දෙයක්ද මේක වෙන්නේ කියලා. විශේෂයෙන්ම මම හිතන්නේ ඔය ඉතින් ඒක මට විශ්වාස කරන්න බැරි නෑ ඒක කියන්නේ කොහොමද ඒ වගේ ඩිලිවරි එකක් කරන්නේ කියලා. අපි ඉස්කෝල කාලේ පොඩි ඩ්‍රාමා කරාට මේ කියන්නේ මේ වගේ දෙයක් අපිට කවදා එක්ස්පීරියන්ස් වෙලා නැහැ. ඔබතුමාට මම එන්කරේජ් කරනවා මේ අපි ඒ දවස්වල අපි මම හිතන්නේ මේ ගොඩක් අය මම පොතෙන් ඉංජිනේරුවෙක්. මම ඒ කියන්නේ ගොඩක් අය හිතනවා මේ ඩ්‍රාමා වල අපිට ගන්න දෙයක් නැහැ කියලා. මම හිතන්නේ ඒක බොරුවක්. මේ ළඟදී මගේ පුතා ඩ්‍රාමා කරනවා. එයා කරනකොට ඒ ඉස්කෝලේ තිබ්බ ඩ්‍රාමා ෆෙස්ටිවල් එකක මෙහෙම කතා කියුණා. දොරේ කෙනෙක් ආවා. එයා ඩ්‍රාමා කරපු කෙනෙක්. එයා කිව්වා අපි ජීවිතේ කරන්නේ හැමදේම ඇක්ටිං. ඒ කියන්නේ ලෝයර් කෙනෙක් කරන්නේ ඇක්ට් කරනවා ජජ්ව කන්වින්ස් කරන්නේ. එතකොට තමයි මට තේරුනේ ඇත්තටම අර ඩ්‍රාමා වලින් අපි ඉගෙන ගත්ත දේවල් පවා මම ඉංජිනේරුවෙක් වුණත් මට ඒක උදව් වෙනවා සමහර තැන්වල කන්වින්ස් කරන්න. මොකද අර අපි කරන එක්ස්ප්‍රෙෂන් එකේ ඔක්කොම වැදගත්. ඒකින් වෙනම තලයකට ඔබතුමාලා අපිව ගෙනිච්ච මේ පහුගිය දවස් පහේ ඒකට ගොඩාක් ස්තුතියි. මම හිතන්නේ කට්ටිය ගොඩාක් එන්ජොයි කරා කියන එක තමයි මට හිතෙන්නේ. ඒක නිසා ගොඩක් ස්තුතියි ඔබතුමාට මේක ඉස්සරහටම ගෙනියන්න පුළුවන්කම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.